හදිසිමරණ පරීක්ෂකගේ සංගමේ සභාපති අනුර හේරා මේ ඇතිලා තියෙන විවසනකාරී තත්ත්ව නිසා මේ දික්වා සුලිකුණාටු නිසා රටේ බරපතල තත්ත්වයක් ඇති වුණා. එහි විශාල මරණ සංඛ්‍යාවක් රට තුළ සිදු වුණා. එහි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අපි පැවිදිව පුරා සේවයේ යෙදී සිටින මරණ පරීක්ෂකවරුන් හැටියට එම මරණ පරීක්ෂණය සිදු කිරීමේ බලය කාර්යය අපිට පැවරුණා. ඒ අනුව එය ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අති භයංකර කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා මේ කාර්යය. ඉතින් ඇත්තටම එම මරණයන් සඳහා අපිට යන්න වෙලා තියෙන මඟ හරි දුෂ්කරයි. ඒ වගේම අපි යන්න ඕන ඒ මගේ ඉතා කඳු ඉහළටම නගින්න ඕනේ. ඒ කඳු සඳහා අපි කිලෝමීටර 20 25 පයින් ගිහිල්ලා එම ස්ථාන වලට ළඟා වීමේ කටයුත්තේ ඩේරියට වෙලා තිනවා අපේ මරණ පරීක්ෂකවරුන්ට ස්ථාන පරීක්ෂණය සඳහා ඒ පාරවල් වල යන්න බෑ ගම්වතුර. ඒ වගේම ඒ සඳහා වාහනේ යන්න බෑ. ඒ වගේම ගස් කඩා වැටිලා ඒ වගේම එහි නායන සක්‍රීය කඳු තියෙනවා. ඒ කඳු වලින් ඉතින් ඇත්තටම අති භයංකර තත්ත්වයක් යටතේ අපේ ජීවිතය පද්දුවට තබලා මේ කටයුත්තේ ලියලීම සඳහා අපි හදිසි මරණ පරීක්ෂකවරුන් හැටියට අපිට ලියලෙන්න අපේ රාජකාරිය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ කටයුත්ත සඳහා අපි විශේෂයෙන් අපි කිලෝමීටර 20 25 පයින් යන තත්ත්වෙන් තමයි අපේ මරණ පරීක්ෂකවරු වැඩ කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් මේ සඳහා මරණ පරීක්ෂකවරුන් හැටියට අපිට නීති මූලාශ්‍ර හැටියට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයත් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2008 3 කියන චක්‍රලේඛනය අනුව අපි ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙනවා මේ තත්ත්වයට මුහුණ දීමට. එහිදී විශේෂයෙන් එම ලේඛන වලින් අපිට කවරේනවා අනිවාර්ය කරලා තියෙනවා පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙම මරණය සඳහා සිදු කළ යුතුයි කියලා. එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අපි මෙම දේහයන් රැගෙන ආ යුතුයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් ළඟට. ඒ අධිකරණ නිලධාරීවරයෙක් ගාට දේහය අරන් යෑම ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මාර්ගවල තියෙන ඒ මාර්ග කඩාගෙන යෑම ඒ වගේම අපිට ගස් කඩා වැටිලා සුලි කුණාටුව නිසා ගම්වතුර තත්ත්වයන් කඳු නායකilla සියලුම පාරවල් අරගෙන වෙලා තියෙනවා. ඒ මතත් ඒ හිතෙත් අපේ මේ මරණ පරීක්ෂකවරු අපේ රට පුරා මේ වෙසෙනට ලක්න ප්‍රදේශවල මරණ පරීක්ෂකවරු මේ තත්ත්වයන් මත අපි උපරිමයෙන් සිදු කිරීම සඳහා ඒ කටයුත්ත මේ වෙලාවේ අපේ මහජනතාව වෙනුවෙන් රජය වෙනුවෙන් අපේ ජීවිත අවදානම රොතකා සිදු කරන තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ මේ සඳහා විශේෂයෙන් අලුතෙන් චක්‍රලේඛන 3ක් නිකුත් කරලා තිබුණා. විශේෂයෙන් පොලිස්පතිතුමා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් අපිට මඟ පෙන්වන චක්‍රලේඛන 3ක් මේ සඳහා යොමු කරලා තිබෙනවා. ඒ අනුව අපිට හැකියාව තිබෙනවා ඒ අනුව කටයුතු කරමින් අපිට ඒ කටයුත්ත ලියලෙන්න. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය අපිට ලොකු සහායක් ලබා දීලා තිබෙනවා. උපදෙස් ලබා දීලා තිබෙනවා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්. ඒ වගේම අධිකරණ ඇමතිතුමා විශේෂයෙන් එතුමා නීතිඥවරයෙක් හැටියට සහ මේ අවස්ථාවේදී අධිකරණයක් හැටියට ලොකු කාර්යබහුල තත්ත්වයකට හිටියත් අපි දුරකථනයෙන් එතුමාට සම්බන්ධ කරගන්නකොට එතුමා දුරකථනයෙන් උපදෙස් අපිට ලබා දීලා තියෙනවා මේ කටයුත්ත කොහොමද සිදු කරන්න කියලා. මරණ පරීක්ෂණය කරන්න උපදෙස් විවිධ අපිට ලබා දීලා තියෙනවා. ඉතින් එහිදී විශේෂයෙන් එතුමා ප්‍රකාශ කරේ මේ මරණ පරීක්ෂකවරයාට හැගෙනවා නම් මේක සැකකටයුත්තක් නෑ කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඊට අමතරව එය රැගෙන යන්න ඒ මృతදේහ රැගෙන යාමේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ නරක වෙලා තියෙනවා නම් ඒ සඳහා අවධානය යොමු කරන්න. ඒ වගේම පාරවල් අවහිර වෙලා තියෙනවා නම් ඒ ඊට අමතරව මරණ පරීක්ෂකවරයාට යම් ආකාරයකින් වගකීම අරගෙන ඒ මරණ පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව කිරීමේ වගකීම් මරණ පරීක්ෂකවරයාට ගන්න පුළුවන් නම්
ඒ කටයුත්තේ නියැලෙන්න කියන උපදේශ අධිකරණ ඇමතිවරයා අපිට ලබා දෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු ශක්තියක් මේ වෙලාවේ සංනිවේදන පහසුකම් නැහැ. හැම පහසුකම්ම නැති අතරේ අධිකරණ ඇමතිතුමා ඒ කටයුත්ත සඳහා අපිට උපදෙස් ලබා දෙමින් ඒ අධිකරණ අමාත්‍යාංශයේ කටයුත්ත ඒ ආකාරයෙන්ම අපිට සිද්ධ කරගෙන යන දේ පිළිබඳව මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි මට ප්‍රකාශ කරන්න ඕනේ පහුගිය දිනක අපි ලබා දුන්නු තොරතුරු යම් පාර්ශවයන්ගෙන් විශේෂයෙන් මාධ්‍ය ලබා ගන්නවා මේ සම්බන්ධයෙන් තොරතුරු ඒ ලබා ගැනීමේදී වැරදි ප්‍රකාශයක් ප්‍රවෘත්තියක් හැටියට මම දැක්කා වෙබ්සයිට් එක පළ වෙලා තියෙනවා යම් මාධ්‍ය ආයතනයක අපි විසින් ප්‍රකාශ කරා කියලා මේ වැරදි තොරතුරක් විශේෂයෙන් විවිධ විදිහේ වැරදි ප්‍රකාශයක්. ඉතින් ඇත්තටම මේක ඒ විදිහේ වගකීමකින් තොරව මාධ්‍යයට එහෙම කටයුතු කරන්න එපා කියන ඉල්ලීමත් මම පරිසමරණ පරිශීලකරුගේ සංගමයේ හැටියට මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම තමයි විශේෂයෙන් මේ අවස්ථාවේ අපිට සහාය දෙනවා විශේෂයෙන් ඒ කට්ටියටම ස්තුතිවන්ත විය යුතුයි අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම අධිකරණ ඇමතිතුමා ඒ වගේම මහේන්ද්‍රාතුමාලා ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරීවරු ඒ වගේම වෛද්‍ය නිලධාරීවරු ඒ වගේම රෝහල කාර්ය මණ්ඩලය ඒ වගේම පොලිසිය විශේෂ සහායක් දක්වනවා මේ වෙලාවේ මේ කටයුත්ත අපිට කරලා දෙන්න සඳහා ඒ වගේම ආපදා කළමනාකරන නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම්තුමා සහ ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ හමුදා නිලධාරීන් අපිට විශාල සහායක් දක්වනවා මේ කටයුත්තේදී මෙම මරණ පරීක්ෂණ කිරීම සඳහා. ඉතින් මම මේ අවස්ථාවේ අපේ මරණ පරීක්ෂකවරුන් එක්ක මේ කට්ටිය උරණුව එකතු වෙලා අපිත් එක්ක විශාල සහායක් ලබා දෙමින් අපිට විශාල සහායක් වෙනවා මේ මම ඉදිරියෙන් සඳහන් කර සියලු පාර්ශ්වයන්ගේ සියලු දෙනාටම මේ මරණ පරීක්ෂණ කටයුත්ත කරලා කරන්න විශාල සහායක් ලබා දෙනවා. සඳහා ස්තුතිය මම ප්‍රකාශ කරන්න කැමතියි. මම විශේෂයෙන් මේ අවස්ථාවේ සමස්ත ලංක හදිසිමාර පරිශීලකවරුන්ගේ සංගමයේදී ප්‍රකාශ කරන්න කැමතියි. අපි මේ ආපදා මරණ සඳහා ආපදා මරණයක් සිදු වෙලා තියෙනවා නම් ඒ මරණ සිදු මරණ අපිට ගරන ලද රජයේ විසින් අපිට ලබා දෙන ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීමෙන් තොරව ඒ රජය ලබා දෙන ගෙවීම අපි නොගෙන මේ මරණය නිදහස් කිරීම සඳහා මේ කටයුත්ත කිරීම සඳහා අපි පෙළඹෙලා තියෙනවා. අපේ සියලු මරණ පරීක්ෂකවරු ඉදිරිපත් වෙලා තියෙනවා. බහුතරයේ ඉදිරිපත් වෙලා තියෙනවා. බහුතරයේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මරණය ඒ ගෙවීම ලබා නොගෙන මේ කටයුත්ත සඳහා මේ මරණ පරීක්ෂණය සඳහා රජයට සහාය දීම සඳහා. ඉතින් මේක රජයට මහා ලොකු වාසියක් ඒ වගේම රජයට ලොකු මුදලක් නොවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කියනවා නම් ඉතාම අසීරු තත්ත්වයක් යටතේ අපේ කිලෝමීටර 20-25 පයින් ගිහිල්ලා ඒක ඇවිදගෙන ඒ කටයුත්ත කරලා ඒ වගේම අති දැවැන්ත බයක් ඒ වගේම විශාල ජීවිත බයක් ඇතිව මේ කරන කටයුත්තේදී මේක විශාල වශයෙන් අපගේ ඇඳුම ගැනවත් එහෙම නැත්නම් අපගේ ආදරණීය අපේ ආදරණීයන් ගැනවත් නොසිතා අපේ ජීවිත පරදුවට තබලා මේ කරන සේවාව වෙනුවෙන් අපි මේ කරන කැපවීම මිලකල නොහැටි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ කටයුත්තේදී එතුමල්ලා ඒ දීමනාව නොගෙන මේ කටයුත්තේ නියැලීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.